තුනකට අත තිබ්බා සමාන කොට හතරක් හදුවා. ඔය ස්ටික් තුනක් යූස් කරන්න ඕනේ. ඒකත් එහෙම. දැන් උඹ කිව්වේ උඹ පුළුවන් නම් එහෙම හදපන් කියලා. ස්ටික් අයින් කරන්න බෑ. සීන් එක. ඇදෙන්නේ. අදවා ඉතින් ඇදෙන්නේ ඉබතද මම. මේ වගේ කොටු ඉවන සුපු ඩීටි එකක් අපලගේ. ඉස්සරහ එක කරලා. සඳහා මේක වෙන්නේ නැහැ. මොකද විතරනේ කොහොමද. ඒක ඉතින් නිකන් වල අයිස් කෝන් වගේ නිකන් එකම සයිස් එකේ මේ වගේ ඒවා ටික නිකන් පාරක් කපාගෙන තියාගත්තාම මොනවා මේකත් නේ මේ තමයි රූල් එක කන්ඩිෂන් එක මෙතන දැන් කොටු පහක් තියෙනවා ඒක නතර පහයි මේක කොටු හතරකට මේ හදන්න ඕනේ සමාන කොටු හරිද? ඔයාට ගන්න දෙන්නේ ඔයාට වෙනස් කරන්න පුළුවන් ස්ටික් 3යි. ස්ටික් 3යි වෙනස් කරන්න පුළුවන්. කියනවා ස්ටික් 3ක් ගන්න පුළුවන් ඕන තැනක. සමාන කොටු 4ක් කරන්න ඕනේ. අයින් කරන්නද ඒවා අයින් කරලා යූස් කරලා අයින් කරම හදන්න බෑ. යූස් කරලා කොටු 4ක් කරන්න ඕන. යූස් කරලා කොටු 4ක් කරන්න ඕනේ. ඔකෙන් ගලවන්න පුළුවන්, අතර ගන්න පුළුවන් ස්ටික් 3යි. ඒක තමයි කන්ඩිෂන් එක. ආ ඒ කියන්නේ 3ක් අයින් කළාම දාන්න ඕන. නෑ අයින් කරන්නේ නෑ. ඔයාට වෙනස් කරන්න පුළුවන් ස්ටික් 3යි. අයින් කරන්නත් බෑ. අයින් කරන්න. ඇති ඔයාලා අයින් කරලා කොටු 4ක් හදන්න පුළුවන් නම් හදන්න වෙන්න. හැබැයි සමාන කොටු 4ක් වෙන්න ඕන. සමාන කොටු 4ක් වෙන්න ඕන. දෙකකින් හදන්නත් බෑ. Oh no. ඒ කියන්නේ දැන් 3ක් නේ ඔයා අයින් කරන්න කියලා කිව්වේ. ඔව්. දෙකකින් සමාන කොටු 4ක් හදන්නත් බෑ. පුළුවන් නම් මේ 4ක් එහෙනම් මෙන්න 4. දෙකකින් හදන්න මෙන්න 4. සමාන කොටු 4ක් උඹට අගන්නේ 1යි 2යි 3යි 4යි මේ කොටු වල මොකද වෙන කොටු තියෙන්න බෑ මේකේ වෙන කොටු තියෙන්නත් බෑ බෑ මාරල නෑ කොටු 4 කියලා රයිට් මේකත් කියන්නේ නවත්තලා දෙතින් ගමු මොනවද කියන්නේ මේක තුනකට අත තිබ්බා සමාන කොට හතරක් හදුවා. ඔය ටික් තුනක් යූස් කරන්න ඕනේ. ඒකත් එහෙම. උඹ කිව්වේ උඹ පුළුවන් නම් එහෙම හදපන් කියලා. ස්ටික් අයින් කරන්න බෑ. ඔය තියෙන ස්ටික් යූස් කියන්නේ වෙනස් කරන්න පුළුවන්. එතනින් අරන් මෙතනින් තියන්න පුළුවන්. එතනින් අරන් මෙතනින් තියන්න එහෙම. බැරි කියන්නේ බඩු වෙලා ගන්න ඕනේ. දැන් අයිඩියා මතක නැහැ. Ngaruh? Mati tiba-tiba mau tadi. Itu lain.
මේක මේක තිබ්බේ නෑ වල. අඩෝ මේව තිබ්බේ. මේක මගේ අතේ කොහොමද කරපැරි මුදිප්පා. ඒක මොන තුනයි. ඒ ලොවෙත් හිතෙන්නේ නැහැ. ඉතින් ගොඩ වෙලා හිතුවොත් තමයි හිතෙන්නේ.